ආයුබෝවන් කියලා පිළිගන්නවා ඔයාලා ඔක්කොම. ඉතින් මගේ ජීවිතේ තවත් එක ලස්සන දවසක පරිච්ඡේදයක් අරගෙන තමයි මං අද ආවිල්ලා ඉන්නේ. ඉතින් බලන්නකෝ අද මම මේ කොහෙද යන්නේ කියලා. මේ පරිසරයේ විඳින ගමන් අද මම මේ තනියම ටවුන් එකට යන ගමන් තමයි ඉන්නේ. ඉතින් අයියා ගෙදර නැති වුණාම ගෙදර අඩුපාඩු ගන්න එයා එනකම්ම ඉන්න බැහැනේ. ගෙදර අඩුපාඩු ඉතින් මම හොයලා බලලා කරගන්න ඕනේ. ඉතින් හැමතිස්සෙම එයාට කරදර කරන්න කැමති නැති හින්දා මම තනියම ටවුන් එකට යන්න තීරණය කරා මේ සතියේ අවශ්‍ය කරන උයන පියන බඩු ටික අරගෙන එන්න. ඉතින් බලන්නකෝ මේ කුඹුරයායේ ලස්සන. මං හරිම ආසයි මේ වගේ වෙල්යායක් එක්ක තියෙන චූටි ඉඩමක ලස්සන ගෙයක් හදාගන්න. ඉතින් කවදා හරි ඒ හීනේ හැබෑ වෙයි කියලා මම බලාපොරොත්තුෙන් ඉන්නවා. කොහොම හරි ඉතින් මම ටවුන් එකට ඇවිල්ලා මුලින්ම ගියේ සුපර් මාකට් එකට අවශ්‍ය කරන හාල් පරිප්පු සීනි වගේ දේවල් ටිකක් අරගන්න. ඉතින් ඒ ටිකත් අරගෙන ලයිට් බිලත් ගෙවලා මම ආවා. අද උදේ ඉඳන් මම මොනවත් කාලා නැති හින්දා ගෙදර ගිහිල්ලා කන්න මොනා හරි ගන්න කියලා. ඒ එනකොට හැමදාම වගේ මේ වණ්ඩු මාමා මෙතන ඉන්නවා. ඉතින් මං හරි ආසයි මෙයාගේ ලැවරිය කන්න. ඉතින් මම මෙයාගෙන් ලැවරිය දෙකකුත් අරගෙන රැට උයන්න කියලා මාළු ටිකක් ගන්න යන්න තමයි මේ ලෑස්ති වෙන්නේ. ඉතින් බලන්නකෝ මාළු මාකට් එකේ හොඳ කහ පරවෙක් හිටියා. ඉතින් මම මාළු කපන අයියට කියලා මාළුවෙකුත් කපාගෙන ඉතින් මේ ගෙදර එන ගමන් තමයි ඉන්නේ. ආදරණීය බිරිඳක් විදිහට ගෘහණියක් විදිහට මේ ගෙවන ජීවිතේ දවසක මම බලාපොරොත්තු වෙන ජීවිතේ නේද මම මේ දැන් විඳින්නේ කියලා දැනෙනකොට දැනෙන සතුට නම් මිල කරන්න බෑ. ඒ සතුට කවදාවත් සල්ලි වලට ගන්නත් බෑ. ඉතින් මහා ලොකු සල්ලියක් නැති වුණත් අපි දෙන්නට ජීවත් වෙන්න එයා හම්බ කරන පඩිය හොඳටම ඇති. ඉතින් ඒ සල්ලි අර පිරිමැස්මින් පාවිච්චි කරන්න මට පුළුවන් වෙච්ච එක ගැන මං හරිම ආඩම්බර වෙනවා. ඔහොම ඉතින් දැන් ගෙනාපු බඩු මල්ල අස් කරන්න තමයි මම මේ ලෑස්ති වෙන්නේ. මාළු ටික මුලින්ම අයින් කරගත්තා. මොකද නැත්තම් බෑග් එකත් එක්කම පිළිගඳ ගහනවා. මම හැමතිස්සෙම ඉන්දියාප්ප කන්න ආස නිසා මම ගෙදරදිම ඉන්දියාප්ප හදාගන්න ඉන්දියාප්ප වට්ටි කිහිපයකුත් අරගෙන ආවා. මේ ඉන්දියාප්ප වට්ටි නම් මහා ලොකු ගාණක් උනේ නැහැ. ගෙනාපු එළවලු ටිකත් බෑග් එකෙන් එළියට අරගෙන ඉතින් මේ කඩෙන් හම්බුණු shopping bag ටික වෙනම බෑග් එකක් තියෙනවා. ඒකට දාන්න තමයි මේ හදන්නේ. එළවලු ටික හිමීට රාක්කයට අඩු කරගන්න පුළුවන් බෑග් එකෙන් එළියට ගත්තට පස්සේ. ඉතින් මේ වගේ හරි නිදහස් සරල ජීවිතයක් මට ලැබිච්ච එකට අනේක වාරයක් මං ස්තුතිවන්ත වෙනවා. මං අදහන දෙවියෝ බුදුන්ට ඒ වගේම මාව සතුටින් තියෙන මගේ මහත්තයාට. ඉතින් එයා හින්දා තමයි මං අද මෙහෙම ලස්සනට කාලා ඉඳලා ජීවත් වෙන්නේ. විශේෂයෙන්ම ගැහණු ළමෙක් වුණාම අර පිරිමැස්මින් හැමදේම කරගන්න ලස්සනට ජීවත් වෙන්න වගේම ගෙදර දොරේ වැඩ කටයුතු පිළිවෙලට පිරිසිදුව කරගන්න තමන්ගේ ස්වාමියාට රසබර ආහාර වේලක් හදලා දෙන්න අනිවාර්යෙන් පුළුවන් වෙන්න ඕනේ. ඉතින් කැම උයනම කියන එක මට උපතින්ම ලැබිච්ච හැකියාවක්ද කියන්න මන් දන්නේ නැහැ. මම පාසල් යන කාලේ ඉඳන්ම උයන්න පියන්න හරිම දක්ෂයි. ඉතින් මං ආසාවෙන් තමයි මේ වැඩ කටයුතු කරන්නේ. ඒ හින්දාද මන්දා මට තිබ්බ ලොකුම හීනයක් තමයි කවදා හරි ගෘහණියක් විදිහට ලස්සන ජීවිතයක් ගත කරන එක. ඉතින් මේ එළවලු ටික තමයි මම අරගෙන ආවේ ටවුන් එකට ගිහිල්ලා. මේ තියෙන්නේ නම් හවස කුඹුරෙන් කඩාගත්ත මුගුණ කොළ පලා ටිකක්.
එළවලු ටිකත් ඉතින් රාක්කෙට අඩු කරලා මං දැන් මේ ලෑස්ති වෙන්නේ ගෙනාපු මාළු ටික සෝදගන්න. මං පරාමාළු ගත්තේ තව රසමාළු ජාතිය එතන තිබ්බා. පරාමාළු කියන්නේ උෂ්ණ නැති ඇඟ නිවන්න පුළුවන් මාළු වර්ගයක් කියලා මං අහලා තිනවා. මේ මාළු එච්චර සැර නැහැ කියලා. ඉතින් ඒ හින්දා තමයි පරාමාළු ටිකක් ගත්තේ මම. මොකද නිතරම මගේ කකුල් පැලෙනවා. නිකන් ඇඟ දැවිල්ල ගතිය තියෙනවා. මගේ ඇඟ හරිම උෂ්ණයි. ඉතින් ඒ නිසා උෂ්ණ ජාති අපි කන්නේ නැතුව ඉන්නව නම් ගොඩක් හොඳයි. ඔයාලගෙත් එහෙම තියෙනව නම් ඔයාලත් උෂ්ණ කෑම කන්න එපා. පුළුවන් තරම් සිසිල් කෑම විතරක් ආහාරයට ගන්න. දැන් නම් හවස 4:00ටත් ළඟයි. මේ වෙලාවේ නම් මාර බඩගින්නක් තියෙන්නේ. ඉතින් ඉක්මනින් මාළු ටිකත් සෝදලා ඒකත් ටිකක් වහලා තියලා ඉවර වෙලා මම මේ දැන් හදන්නේ ලැවරියා දෙක කන්න රසම රස තේ එකක් හදාගන්න. ඉතින් එන්නකො මගෙත් එක්ක රසම රස තේ එකක් හදාගන්න. ඔයාලා බලනවා ඇති මොකද්ද මේ චූටි භාජනයකට වතුර එකක් පුරවගෙන කරන්න කියලා. ඉතින් මන් ළඟ විසිල් කෙටල් එකක් තියෙනවා. නමුත් මම ඒක පාවිච්චි කරන්න ගන්නෙ නැහැ. මේ ඇල්මිනියම් භාජනය ඉක්මනට රත් වෙනවා. ඉතින් එතකොට ගෑස් එකත් අපිට ඉතුරු කරගන්න පුළුවන් ගොඩ කාලෙකට. ඒ නිසා අනික දැන් මට විතරනේ තේ හදන්නේ. වතුර ගොඩක් රත් කරගන්න අවශ්‍ය වෙන්නේ නැහැනේ. ඒ නිසා මම මේ පොඩි භාජනයට තමයි මට විතරක් හරි අයියට මටයි දෙන්නටම හරි තේ හදන්න වතුර රත් කරගන්නේ. වණ්ඩු මාමගෙන් ගෙනාපු රසම රස ලැවරියා දෙකත් අරගෙන මං දැන් මේ හදන්නේ මං හදාගත්ත තේ එකේ රස විඳින්න. ඉතින් ඔයාලත් එනවද මගෙත් එක්ක ලැවරි එකක් කාලා රස තේ එකක් බොන්න? ටවුන් නැදන් ගිය ඇඳුම පිටින්ම ගෙනාපු බඩු ටිකත් අස් කරලා මම මේ තේ එකත් බොන්නේ ඇයි කියලාත් ඔයාලා හිතනවා ඇති. ඉතින් මාරම බඩගින්නක තමයි හිටියේ. මොකද උදේ තේ එක පිටින් තමයි මුළු දවසම ඉඳියේ. අද උදේ උයා ගන්න බැරි වුණ හින්දා. ඉතින් අයියා ගෙදර නැති වුණාම මට විතරක් මං කොහොමත් උයන්නේ නැහැ. ඒ නිසා ඉතින් මේ වගේ පොඩි දෙයක් කාලා රැටම යා එක්ක බත් කන්න ඉන්නවා මං. එහෙනම් ඉතින් ආයිත් දවසක ලස්සන පරිච්ඡේදයකින් හමු වෙනකන් ගිහිල්ලා එන්නම්. හැමෝම සතුටින් පරිස්සමින් සැහැල්ලුවෙන් ජීවත් වෙන්න.